පැසිෆික් සාගරයේ නැගිටින එල් නිනෝ රකුසා. මිතුරනි, මොහොතක් නිහඬව ඔබේ අවට පරිසරයට සවන් දෙන්න. ගස් අතරින් හමන මද පවනේ පවා අද ඇත්තේ වෙනදා දැකපු සිසිලස නෙවෙයි. නළලතින් ගලා හැලෙන දාඩිය බින්දු පිසදාන ගමන් ඔබ හිතනවා ඇති මේක සාමාන්‍ය රසණයක් කියලා. හැබැයි මම ඔබට කියනවා ඔබ මේ මුහුණ දෙන්නේ සාමාන්‍ය රසණයකට නෙවෙයි. පැසිෆික් සාගරයේ ගැඹුරු දියේ අත රකුසෙක් උපත ලබා හමාරයි. ඒ එල් නිනෝඩම් අදෘශ්‍යමාන මාරයයි. මොකද්ද මේ එල් නිනෝ රකුසාගේ ඇත්තම කතාව? ලෝකයේ විශාලතම සාගරය වන පැසිෆික් සාගරයේ ජල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යාම මෙහි මුලපිරීමයි. මේ නිසා මුළු පෘථුවියේම හුළං හමන රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපේ රටේ මැයි මාසය කියන්නේ මෝසම් වැස්ස වැටෙන්න ඕන කාලය. හැබැයි මේ රකුසා ඒ වැස්ස අතරමං කරනවා. වහින්න ඕන කාලේ පිච්චෙන අවුවක් විතරක් ඉතිරි කරනවා. මේ නිසා ඇතිවන තරප තරංග ඔබේ ශරීරයේ ඇතුළත ඉන්ද්‍රියන් අක්‍රිය කරන්න තරම් බලවත්. පිපාසය එනකල් ඉන්න එපා. ඒක අනතුරු ඇඟවීමක්. ඔබට තිබහ දැනෙන්නේ ඔබේ ඇඟ ඇතුලේ එන්ජිම රත් වෙලා ඉවර වුණාට පස්සෙයි. මේ මාරයාගෙන් බේරෙන්න නම් මේ දේවල් අනිවාර්යෙන්ම කරන්න. පළමුවනදී තිබහ නැතත් පැයකට වතාවක් වතුර වීදුරුවක් බොන්න. දෙවනුව දවල් 11 සිට 3 දක්වා කාලය මාරක හෝරාවයි. මේ වෙලාවේ අවුවට නිරාවරණය වෙන්න එපා. දෙවනුව ඇඳුම් පැළඳුම් ගැන හිතන්න. කළු පාට ඇඳුම් ඇඳින්න එපා. සුදු හෝ ලා පැහැති ලිහිල් කපු ඇඳුම් පමණක් ඇඳින්න. විශේෂයෙන්ම මතක තබා ගන්න. රන් පදක්කමකට වඩා ඔබේ දරුවාගේ ජීවිතය වටිනවා. මේ දවස්වල දරුවන්ව අවුවේ ක්‍රීඩා කරන්න යවන්න එපා. අධික හිස රදය, වමනය සහ ඇඟ රස්නේ වුණත් දාඩිය නොදැමීම හීට් ස්ට්‍රෝක් එකක මාරක ලක්ෂණයි. යම් කෙනෙකුට මෙහෙම වුණොත් වහාම ඔහුව සෙවණකට ගෙනියන්න. තෙත රෙදි කඩකින් ඇඟ පිස දමමින් උෂ්ණත්වය බස්සන්න. කිලියට සහ බෙල්ල දෙපස අයිස් කෙට තියන්න. පමාව නොවී රෝහලකට රැගෙන යන්න. අවසාන වශයෙන් කතා කරගන්න බැරි අසරණ සතුන් ගැනත් හිතන්න. ඔබේ තාප්පයේ අයිනෙන් පිරිසිදු වතුර බාදුනක් තියන්න. ඒ වතුර බින්දුවෙන් තවත් 50ක් රැකේවි. අබ්බිරහස් මිතුරනි, මේ ගෙවන්නේ සොබාදහම අපිට අනතුරු ඇඟවන කාලයක්. මේ වීඩියෝව අවම වශයෙන් 5 දෙනෙකුටවත් ෂෙයාර් කරන්න. ඔබේ එක පණිවිඩයකින් තවත් මනුස්ස ජීවිතයක් බේරගන්න පුළුවන්. පරිස්සමින් ඉන්න, නිරෝගීව ඉන්න. මේ වගේ වැදගත් තොරතුරු දැනගන්න අබිරහස් අඩවිය අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි මේ කාලයත් ආරක්ෂිතව පසු කරමු. ස්තුතියි.